සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා සෙපික්ස් ප්‍රෝග්‍රෑම් එකට ඔයාලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සෙපික්ස් ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කරපු අපේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ගැන. ඉතින් සෙපික්ස් ප්‍රෝග්‍රෑම් එකෙන් අපි මේ වෙනකොට ප්‍රොජෙක්ට් ගොඩක් කරලා තියෙනවා සහ අපි ප්‍රොජෙක්ට් ගොඩක් කරගෙන යනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ සෙපික්ස් ප්‍රෝග්‍රෑම් එකෙන් කරපු එක ප්‍රොජෙක්ට් එකක් ගැන. ඉතින් මේ වෙනකොට ගොඩක් දෙනෙක් අතරට ගිහින් තියෙන ප්‍රොජෙක්ට් එකක් තමයි මෙන්න මේ සෙපික්ස් ප්‍රෝග්‍රෑම් එකේ සෙපික්ස් ඇවියේටර් කියලා කියන්නේ. ඉතින් සෙපික්ස් ඇවියේටර් කියලා කියන්නේ ඔයාලා දන්නවා 1xbet වගේ ක්‍රීඩාවල ඉතින් එක පොඩි ගේම්ස් තියෙනවා. ඉතින් ඒ ගේම්ස් වලින් එකක් තමයි මෙන්න මේ ඇවියේටර් කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඇවියේටර් ප්ලේ කරන්න සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට පොඩ්ඩි හරි ඒ පිළිබඳව දැනුමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ පිළිබඳව දැනුමක් අවශ්‍ය වෙන්න නම් එහි යන රටාව අපි හඳුනගන්න ඕනි. ඉතින් ඒ රටාව හඳුනගන්න බොහෝ දෙනෙක්ට එකවර කරන්න අමාරු දෙයක්. ඉතින් ඒ රටාව හඳුනගන්න විදිහට ඉතාමත් සරලව පැහැදිලි කරගන්න විශේෂ කියන්නේ අපි සරලවම කිව්වොත් ඇනලයිස් කරන්න සහාය වෙන්න අපි සෙපික්ස් ප්‍රෝග්‍රෑම් යටතෙන් ඇප් එකක් හදලා තියෙනවා. ඉතින් ඒ ඇප් එක ගැන තමයි මේ වීඩියෝෙන් අද අපි කතා කරන්න යන්නේ. හරි. මම ඇප් එක ගැන කියන්න කලින් මේ ඇප් එක හදන්න මම කොතනින්ද පටන් ගත්තේ? මොන අධීරයද මුලින්ම මම තිබ්බේ? මම ඒක ගැන කතා කරලා ඉන්නම්කෝ. හරි. ඉතින් සෙපික්ස් ප්‍රෝග්‍රෑම් පටන් ගන්න මම මූලික අඩිය තිබ්බේ මගේ මම ඉගෙන ගත්ත ආයතනය. මම මුලින්ම මතක් කරන්න ඕන දෙයක් තමා ඉතින් මම ස්තුතිවන්ත වෙන්න ඕනි මම ඉගෙන ගත්ත තැන. ඉතින් මම මේ සියලුම දැනුම මම තුළට ගත්ත තැනට මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ඉතින් එතනින් ගත්ත දැනුම අරගෙන මම මේ වගේ දේවල් කරන්න පටන් ගත්තා. ඉතින් සෙපික්ස් ප්‍රෝග්‍රෑම් එකේ මම කිව්වා සෙපික්ස් ඇවියේටර් විතරක් නෙවෙයි පාසල් යන ළමුන්ට සෙපික්ස් ප්‍රෝග්‍රෑම් එක තුලින් ගොඩාක් දේවල් අපි ඉදිරියට ගේන්න සූදානම් සහ දැනට යාවත් කාලීන කරගෙන යනවා. ඉතින් සෙපික්ස් ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කරපු මේ ඇවියේටර් සම්බන්ධ අපේ ඇප් එක ගැන පුංචි වීඩියෝ එකක් මට කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී මම කියන්නේ මෙන්න මේ සෙපික්ස් ඇවියේටර් ඇප් එක තමයි ඔයාලා දන්නවා ඇති කැසිනෝ ගේම්ස් කියන්නේ මොනවද කියලා. හරි. ඔව්. කැසිනෝ ගේම්ස් කියන්නේ ඉතින් අපිට දිනුම වගේම පරාජයත් දෙන එකන්නේ. ඔව්. ඉතින් මෙතනදී දිනුම අපිට ගන්න නම් අපිට ජයග්‍රහණය කරන්න නම් අපිට පොඩි තල්ලුවක් ඕන. ඉතින් ඒ තල්ලුව තමා අර ඇනලයිස් පාර්ට් කියලා කියන්නේ. ඉතින් අපිට කිසිම ඇනලයිස් එකක් නැතුව කිසිම අවබෝධයක් නැතුව වගේම ඉවසීමක් කළමනාකරණය කිරීමක් නැතුව අපිට මේකෙන් ජයග්‍රහණය කරන්න බැහැ. ඉතින් ඒ ජයග්‍රහණය කරන්න අපිට පොඩි ඇනලයිස් එකකින් පුංචි සිගනල් එකක් ජෙනරේට් වෙන විදිහට තමා මම මේක හදලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව මම වීඩියෝස් කරලා තියෙනවා. මේ ඇප් එක පිළිබඳව මම වීඩියෝස් මගේ YouTube channel එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් MRD අප්ඩේට් කියලා ඔයා YouTube එකේ සර්ච් කරන්න මම ඔයාලට පෙන්නන්නම් මොකද්ද මගේ channel එක කියලා සහ මම link එක දෙන්නම්. ඔයා ගිහිල්ලා බලන්න මේ link එකට මේකේ තියෙන වීඩියෝස් මොනවද කියලා. ඉතින් එතකොට විශේෂයෙන්ම මතක් කරන්න ඕනි කාරණාවක් තමයි මේ සෙපික්ස් ඇවියේටර් ඇප් එක පාසල් ළමුන් අතරට අපි දෙන්න සූදානම් කරලා නැහැ. මොකද පාසල් යන ළමයින්ට ඉතින් මේ වගේ ක්‍රීඩාවල යෙදෙන එක සුදුසු නැහැ කියලා තමයි මම කියන්නේ. ඉතින් පාසල් යන ළමයින් සඳහා අපි වෙනමම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වගේ තියෙන ප්‍රොජෙක්ට් කරනවා. එතකොට පාස් පේපර් සම්බන්ධ ගැටලු අපිට හොයන්න පුළුවන් විදිහට අපි ප්‍රොජෙක්ට් කරනවා. ඒ වගේම තමයි අපි අධ්‍යාපන කටයුතු සඳහා අපිට මේ AI සම්බන්ධ කරගෙන යම් දෙයක් කරන්න පුළුවන් නම් ඒ දෙයටත් අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න සෙපික්ස් හරහා අපි සූදානම්. එතකොට මම දැන් මේ සෙපික්ස් ඇවියේටර් ඇප් එක පිළිබඳව පුංචි හැඳින්වීමක් කරනවා නම් ඉතින් මුලින්ම මම හැඳින්වීමක් කරන්න කලින් සෙපික්ස් ඇවියේටර් හදනකොට මේ ඇප් එක හදනකොට මට ආව පොඩි අභියෝගයන් ටිකක් ගැන මම කියන්නම්. එතකොට සෙපික්ස් ඇවියේටර් ගැන මුලින්ම කියද්දී
මුලින්ම මම ඇප් එක හතනකොට ඇත්තටම සිකරිටි සිිස්ටම් එකක් වත් ප්‍රයිසි එකක් ගැන වැඩිය අවබෝධයක් තිබුණේ නැහැ මම ඒ ගැන වැඩිය හිතුවෙන් නැහැ මොකද මම මුලින්ම ඇප් එක රිලීස් කරා ඉති වෙබ්සයිට්යක් විදිහට ඉස්ලාම රිලීස් කරා වෙබ්සයිට් එක හැදුවම අපිට එක ප්‍රශ්න එන්න පටන් ගන්නකොටම වෙබ්සයිට් එක අතහැරලා ඒකෙන් ඇප් එකකට මාරු වුණා හරි ඉතින් මම මෙතනදි කියන්නේ අපි මේ ඇප් එක හදාගෙන යන අතරතුරදී අපිට ගොඩාක් නොයෙක් ප්‍රශ්න ඒ ප්‍රශ්න ආවේ වෙන කායෙන් නෙවෙයි මෙහා සම්බන්ධ ඉන්න අයගෙන්ම තමයි ඉතින් මේ අපි හදපු දේම අනුකරණය කරන්න ගොඩාක් අය පටන් ගත්තා වගේම සෙපික්ස් අපේ දේවල් ගන්න ගොඩක් අය පෙළඹුණා ඒකට හේතුව තමයි ඇත්තටම කිව්වොත් සෙපික්ස් ඇවියට ඒ ඇප් එක ගත්තොත් ඇප් එක අතින් ගත්තොත් ලස්සන අතින් ගත්තොත් ඉතින් මම දැක්කේ නෑ ලංකාවේ කවුරුවත් මේ විදිහට ඇවියට සම්බන්ධ ඇප් එකක් හදලා තියෙනවා ඉතින් මොන අතින් ගත්තත් මම ටාගට් කරන දේ තමයි අපේ සෙපික්ස් ඇවියට ඇප් එක සිකියුරිටි අතිනුත් තාම ඉහළින්ම තියෙනවා ඒකට හේතුව තමයි මම බොහෝ තැනක දැකපු දෙයක් තමයි මේ වගේ අනුකරණ ඇප් හදලා තිබ්බා ඉතින් තවමත් සෙපික්ස් ඇවියට අපේ නම අරගෙන එයාලා බොහෝ දුරට ඇප් හදන අවස්ථා තියෙනවා ඉතින් ඒ ඇප් සාර්ථක නැහැ කියලා තමයි මම කියන්නේ මොකද විශේෂ හේතුව තමයි සෙපික්ස් ඇවියට මම පෙන්නන්නම් ගිහිල්ලා ඉතින් ඇප් එකට ගියාට පස්සේ ඔයාලට සිකියුරිටි සිස්ටම් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සිකියුරිටි සිස්ටම් එක ඇත්තටම කාටවත් කඩන්න බෑ. නමුත් මම බෑ කියලා කියන්නේ නැහැ. මොකද මට වඩා මේ සම්බන්ධව දැනුම තියෙන අය තව ඕන තරම් ඉන්නවා. ඉතින් එයත් එක්ක සංසන්ධනය කරද්දී මම ඉතාම සාමාන්‍ය මට්ටමේ ඉන්න කෙනෙකු. නමුත් සැලකිය යුතු මට්ටමකට මේ ඇප් එකේ සිකියුරිටි සිස්ටම් එක යාවත්කාලින කරලා තියෙනවා. ඉතින් මේ සෙපික්ස් ඇවියට ඇප් එක පිළිබඳව වැඩිදුර වීඩියෝස් මම වීඩියෝස් ටික YouTube එකේ දාලා තියෙනවා කියලා ඔයාලට කිව්වා. ඉතින් ඒ වීඩියෝස් ටික බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේ ඇප් එක කොහොමද වැඩ කරන්නේ, ඇප් එකෙන් කොහොමද අපි වැඩ කරගෙන යන්නේ කියලා. ඉතින් මම දැන් කතා කරගෙන ආවේ අපේ සෙපික්ස් ඇවියට ඇප් එකේ සිකියුරිටි සිස්ටම් එක ගැන. ඔව් සිකියුරිටි සිස්ටම් එක මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට මෙතනින් ඔප්ෂන් ටිකක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. යටින් නෝට් බෝඩ් එකක් තියෙනවා. ඉතින් මේක අවශ්‍ය වෙලාවට මේ ඇප් එකේ ඇඩ්මින්ලා ඉතින් මේ ඇප් එකේ ඇඩ්මින්ලා දැනට දෙන්න ඉන්නේ මම සහ මගේ යාළුවා තමයි මේකේ ඇඩ්මින් විදිහට ඉන්නේ. ඉතින් මේ ඇඩ්මින්ලා දෙන්නට විතරයි මේ ඇප් එකේ තියෙන දේවල් වෙනස් කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ ඇප් එකේ ඔයාලට ඉස්සරහ බලා ගන්න පුළුවන් මේ සිකියුරිටි සිස්ටම් එක ලොගින් පැනල් එක තියෙන තැන නෝට් බෝඩ් එකක් පහළ තියෙනවා. ඉතින් මේක අපිට අවශ්‍ය වෙලාවට කැමති නෝට් එකක් අපිට දාන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් ස්ටේටස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේකෙදිත් අපි ඇප් එකේ ඇඩ්මින්ලා දෙන්න දාන ස්ටේටස් මේ අයට බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔයාලට ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම්. හරි. මේ වගේ තමයි ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ ස්ටේටස් ඔප්ෂන් එක. ඉතින් මෙතනදී අපිට ඇඩ්මින්ලට සහ ස්ටේටස් එක බලන අයට කී දෙනෙක් ස්ටේටස් එක බැලුවද කියලා පෙන්නනවා. වගේම මේ ස්ටේටස් එකට ලයික් එකක් දාන්නත් පුළුවන් ඔප්ෂන් එකක් අපි මේකෙදි හදලා තියෙනවා. ඉතින් තවමත් මම කියන්නේ මේ වගේ මේ සම්බන්ධව ඇප් එකක් මේ විදිහට තවම කවුරුත් හදලා නැහැ. එතකොට මම අනිත් දේ තමයි මම ඇප් එක ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම්. හරි. ඉතින් ඇප් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ තමයි. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම උඩින්ම තියෙනවා අපේ ඇප් එකේ නම. ඉතින් උඩින්ම තියෙනවා සෙපික්ස් ඇවියට කියලා අපේ ඇප් එකේ නම ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි වොයිස් එකක් අපි වොයිස් ක්ලිප් එකක් දාලා තියෙනවා. මම වොයිස් ක්ලිප් එක මම ඔයාලට පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම්. Hello, welcome to the Sepix program collection. ආයුබෝවන්. ඔබ මේ හරි. ඉතින් මේ වගේ තමා මේ වොයිස් ක්ලිප් එකේ වොයිස් එක ප්ලේ වෙන්නේ. හරි. දැන් මම ඔයාලට පැහැදිලි කරන්නම් මේකේ තියෙන ඔප්ෂන් මොනවද කියලා. ඉතින් වැඩිදුර මම කියන්නේ වැඩිදුර මේ පිළිබඳව ඔයාලට දැනගන්න අවශ්‍ය නම් මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න ඒ වීඩියෝස් ටික මේක කොහොමද කරන්න කියලා මම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මම දැනට ඇප් එක පිළිබඳව හඳුන්වන්නම්. ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මෙතන උඩින්ම තියෙනවා Sepix Aviator AI bot කියලා. Aviator AI bot කියලා. ඔව් අපි මේක ඇතුළට ගිහිල්ලා බලමු. හරි. Aviator AI bot එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මෙතනදී අපිට Aviator කියන chart එක මේකනත් මම වීඩියෝස් දාලා තියෙන YouTube එකේ බලන්න. Aviator එකේ වෙනම යන history එක අනුව chart එකක් යනවා. ඒ chart එකේ photo එක ඒ කියන්නේ screenshot එකක් ගහලා
ඒ ස්ක්‍රීන්ෂෝට් එක මේකට අප්ලෝඩ් කරන්න ඕන මෙතන මේ ඔප්ෂන් එකවට බලාගන්න පුළුවන් ෆොටෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන් විදිහට තියෙනවා ඉතින් මෙතනට ඔයාගේ ඒ ගහන ස්ක්‍රීන්ෂෝට් එක මෙතනට අප්ලෝඩ් කරන්න ඕන ඊට පස්සේ අප්ලෝඩ් කරාට පස්සේ අපිට ජෙනරේට් සිග්නල් ඇනලයිස් සිගනල් කියලා බටනයක් පෙන්න්නනවා ඉතින් මේ බටන ගෙබුවට පස්සේ ඒ චාට් එක අනුව ඇනලයිස් එකක් වෙනවා ඉතින් මේ දේට අපි යොදාගන්න තියෙනවා AI සහය අරන් තියෙනවා ඉතින් සෙපික්ස් AI තමා මේ අපි මම හදපු ඔවුන AI එකත් තමා මෙතනදිත් වැඩ කරන්න මම මේ පිළිබඳව ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් ඉතින් සෙපික්ස් AI එකෙන් මේකත් ඇනලයිස් වෙනවා ඉතින් මම පොඩි ෂෝට් වීඩියෝ එකක් දාන්න මේක කොහොමද වෙන්නේ කියලා බලන්න හරි මේ විදිහට තමයි අපේ ස්ක්‍රීන්ෂෝට් එක ඇනලයිස් වෙලා සිග්නල් වලට ජෙනරේට් වෙනවා බලාගන්න පුළුවන්. නමුත් මෙතනදී අපි සිග්නල් නෙවෙයි ජෙනරේට් කරන්නේ ඇනලයිස් කරන්න පුරුදු වෙන්න තමයි අපි මෙතනදී උත්සාහ කරන්නේ. එතකොට මෙතනදී ඇනලයිස් කරන්න අපි පුරුදු වෙන්න ඕන. කොහොමද මේ පැටර්න් එක අනුව මෙතනදී ගිහිලා මේ රටාව ගිහිලා තියෙන කියලා අපිට මෙතනින් හොයාගන්න හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔයාලට එතනම උඩින් පෙන්නවා එතකොට ඔයාලට එතනම උඩින් කෙලවරේ පෙන්නනවා AI සහායක කියලා. AI සහායක ඉතින් මේකට ඇතුළට ගිහිල්ලා බලමු අපි මොන වගේද තියෙන්නේ කියලා. හරි. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇවියේට සම්බන්ධව අපිට සෙපික්ස් AI මොනවද කියලා දෙන්නේ කියලා. ඉතින් මම මේක හදලා තියෙන්නේ සෙපික්ස් AI. ඉතින් සෙපික්ස් AI මගේ ඕන AI එකක් තියෙනවා. මගේ නමින් AI එකක්. ඉතින් මෙතනදී සෙපික්ස් AI මේ ඇවියට සම්බන්ධව අපිට කියලා දෙන්න තමයි මෙතනදී ඉන්නේ. ඉතින් මේ පිළිබඳව අපිට ඇවියට සම්බන්ධ දේවල් මෙයාගෙන් අපිට අහලා දැනගන්න පුළුවන්. ඉතින් අපිට යාළුවෙක් විදිහට අපිට මෙතනදී කොහොමද කරන්නේ? අපි මේකෙදි බේරෙන්නේ කොහොමද? ඇනලයිස් කරන්නේ කොහොමද? මේ වගේ දේවල් මෙයා කියලා දෙනවා. ඉතින් අපිට මේ සම්බන්ධව ඇවියට ගැන අපිට පොඩ්ඩක් දැනගන්න පුළුවන්. ඉතින් සෙපික්ස් AI සහායක විදිහට මෙයා මේකෙදි වැඩ කරනවා. හරි. සෙපික්ස් ඇවියට ගැන අපි ඊළඟට කතා කරන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 1xbit ඇවියට කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට ගියාම කරන දේ මම ඔයාලට සරලවම පෙන්නන්නම්. ඉතින් මේකෙදිත් අර වගේ තමයි සිග්නල් ජෙනරේට් කරන්න අපිට තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනත් අර වගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. ඔව් මේකෙදිත් අපි කරන්න ඕනේ අර වගේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඇවිල්ලා අප්ලෝඩ් කරන්න ඕනේ. මම කරලා ඔයාලට පෙන්නන්නම් සරලවම. මේ වගේ ඉතින් අපි ෆොටෝ එක අප්ලෝඩ් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදිත් අපිට මේක ඇනලයිස් වෙනවා. ඉතින් මෙතනදී ඇනලයිස් වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් මේක වින් ටයිම් එකක්ද මේක ලොස් ටයිම් එකක්ද කියලා මෙතනින් උඩින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඇනලයිස් වෙලා මේක වින් ටයිම් එකක්ද නැත්නම් ලොස් ටයිම් එකක්ද කියලා අපිට මෙතනින් පෙන්නනවා. ඉතින් මෙතනදී පෙන්නන සිග්නල් වලට තමයි අපි මෙතනදී එයාලට ප්ලේ කරන්න කියන්නේ බෙට් කරන්න කියන්නේ. ඉතින් මෙතනදී අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් සහ වින් ලබා ගන්න පුළුවන්. මෙතනදී අපිට අවශ්‍ය විදිහට වින් ලබා ගන්න පුළුවන්. නමුත් මේ දේ අපි හැම වෙලාවෙම කරන්න හොඳ නැහැ සහ ඇප් එක ගන්නාට වෙනම නෝට්ස් දාලා තියෙනවා සහ වෙනම ගයිඩ් එකක් දෙනවා මේ සම්බන්ධව. අපි මේක කොහොමද හරියටම කරන්න කියලා මම කියන දේ තමයි ඉවසීමක් ඇතුව මේ දේ කරන්න ඕන. නැත්නම් අපිට මෙතනදී ලොස්ට් එකකට අහු වෙන්න පුළුවන්. අපේ ජයග්‍රහණයක් අපිට ගන්න අමාරු, ජයග්‍රහණයක් ගත්තා දවසකට අපිට ඉන්කම් එකක් ගන්න අමාරුයි වගේ ප්‍රශ්න අපිට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඉවසීම තමයි මෙතනදී වැදගත් වගේම අපේ මයින්ඩ් එක හදාගන්න ඕන. මොකද අපේ මයින්ඩ් එක ඉවසීමක් නැතුව පාලනයක් නැතුව මේක බෙට් කරන්න ගියොත් මේක ප්ලේ කරන්න ගියොත් අපිට ලොස්ට් එකකට අහු වෙන්න පුළුවන්. ඉතින් මම ඊළඟට කතා කරන්න යන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් 888 කියලා තියෙනවා. ඉතින් 888 කියන්නේ 1xbit වගේම තමයි 888 dbbit mailbit winwin verifast මේ ඔක්කොටම මේ 888 එක හරහා සිග්නල් ජෙනරේට් කරන්න පුළුවන්. හරි. එතකොට මම ඊළඟට කතා කරන්න යන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් උපදෙස් කියලා එකක් තියෙනවා. ඔව්. මේකෙදි තියෙන්නේ අපේ මේ ඇප් එක සම්බන්ධව ඔයාලා බෙට් කරනකොට සහ සෙල්ලම් කරනකොට කොහොමද මේක කරන්නේ සහ මේ වගේ දේවල් මම මේකෙදි දාලා තිනවා සහ උපදෙස් කියලා බටන් දෙකක් ඔයාලට බලා ගන්න පුළුවන්. තව බටන් එකක් තියෙන උපදෙස් කියලා. ඉතින් මේ දෙකේම තියෙන්නේ කරන්න ඕන දේවල් සහ අපි මේකෙදි කොහොමද කරන්නේ කියලා මම මේකෙදි දාලා තියෙනවා. ඉතින් ඒවා හොඳට බලන්න. ඉතින් YouTube එකේ වීඩියෝස් මේ පිළිබඳවත් මම ගොඩක් බොහෝදුරට පැහැදිලි කරලා තියෙනවා. හරි. මම ඊළඟට කතා කරන්න යන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ෆින් ස්පීඩ් කියලා එකක් තියෙනවා. ඔව් මේක අපේ වෙබ්සයිට් වල සහ මේක ස්පීඩ් එක
පෙන්න්නනවා. ඉතින් මේක විශේෂයෙන් වැදගත් නැහැ. මම ඉලාට කතා කරන්න යන්නේ ඇවියට දෙක කියලක් කොට බලාගන්න පුළුවන්. ඉතින් මේකත් අර වගේම තමයි මේක ඇවියෝ ටොල්ට් කියලා තමා තියෙන්නේ. ඉතින් මේකට සිග්නල් ජෙනරේට් කරන්නෙත් මේකෙදි මම මේ පිළිබඳවත් YouTube එකේ වීඩියෝස් අප්ලෝඩ් කරලා තිනවා බලන්න පුළුවන්. හරි. අපි එතකොට ඊළඟට කතා කරන්න යන්නේ ඔයාලට බලාගන්න පුළුවන් TrueWin කියලා එකක් තියෙනවා. ඔව්. ඉතින් මේ TrueWin කියලා කියන්නේ ඇත්තටම මේක ලංකාවට වෙරිෆයි නැහැ. මොකද මම ඇප් එක හැදුවේ ලංකාවට. නමුත් පිටරට ඉන්න අයට මේ ඇප් එකේ අවශ්‍යතාවයක් ඕන වුණා. ඉතින් මේ ඇප් එකේ අවශ්‍යතාවයක් ඕන වුණ නිසා ඩුබායි රටේ ඉන්න 4-5 දෙනෙක්ම මගෙන් අහපු දෙයක් තමයි මේ ඇවියට එක අපේ ඩුබායි රටට සපෝට් කරනවාද කියලා. නමුත් ඩුබායි වගේ සමහර රටවලට 1xbet වෙරිෆයි නැහැ. ඉතින් ඒ වෙනුවට යාලට වෙනම හදලා තිනවා යාලගේ රටෙම යාලගේ ID වලට TrueWin කියලා එකක්. ඉතින් ඒ TrueWin එකේදී ඇවියට සහ සම්බන්ධ ගේම් එකක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව සිග්නල් ජෙනරේට් කරන්න මට හදලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. නමුත් මම බෑනෝ කියා ඒ අභියෝගෙත් බාර අරගෙන ඉතින් ඩුබායි රටේ වෙලාව ලංකාවේ වෙලාව වෙනස්නේ. ඉතින් ඩුබායි රටේ වෙලාවත් අරගෙන ඒ රටේ වෙලාවට අනුව සිග්නල් ජෙනරේට් වෙන්න මම මෙතනදී හදලා තියෙනවා TrueWin කියලා. ඉතින් මෙතනදී ලංකාවට වෙරිෆයි නැහැ. මේක ඩුබායි අයට විතරයි වෙරිෆයි කරලා තියෙන්නේ. ඩුබායි වලට විතරයි මේකෙදි සිග්නල් ජෙනරේට් කරන්න පුළුවන්. එතකොට යට තියෙනවා BetSS කියලාට බලා ගන්න පුළුවන්. ඉතින් මේක නම් ලංකාවේ සයිට් එකක්, ලංකාවේ හදපු එකක්. ඉතින් මෙතනදී අපි සිග්නල් ජෙනරේට් කරන්න පුළුවන් විදියට හදලා තියෙනවා. ඉතින් මේ ඇප් එකේදී මේ ඇප් එක අරන් ඉන්න අයගේ ෆීඩ්බැක් ටිකක් තියෙනවා. ඉතින් ෆීඩ්බැක් ගොඩක් තියෙනවා සහ අපේ වෙනම සමූහයක් තියෙනවා මේ පිළිබඳව. ඉතින් ඒ අයගේ ෆීඩ්බැක් එක්ක බලනකොට ඇත්තටම මට සතුටු හිතෙන කාරණයක් තමයි මේ ඇප් එක හරහා ඇත්තට මෙයාලට පුංචි උදව්වක් වෙනවා. පොඩි තල්ලුවක් දෙන්න තමයි ඇත්තටම මම මේ Sepix Aviator ඇප් එක හදලා තියෙන්නේ. නමුත් මේ හා සම්බන්ධව හදලා ඉන්න තා බොහෝ අය ඉන්නවා. ඉතින් ඒ අය මේ වගේ ඇප් හදලා තියෙන්නේ බොරුවට Aviator hack app කියලා. නමුත් විශ්වාසයෙන් කියන්න පුළුවන් දෙයක් තමයි 1xbet වගේ සමාගම් සහ Aviator වගේ සමාගම් කවදාවත් මේවා හැක් කරන්න පුළුවන් විදිහට හදන්නේ නැහැ. මොකද එහෙම හැක් කරන්න පුළුවන් විදිහට හැදුවොත් කම්පැනි ලොස්ට් වෙන්න පුළුවන්. ඉතින් ඒ හේතුන් නිසා මේක කිසිම කෙනෙකුට හැක් කරන්න බෑ. මොකද එතනදිත් software engineersලා ගොඩක් දෙනෙක් බොහෝ දෙනෙක් එකතු වෙලා තමයි මේ වගේ process කරන්නේ. ඉතින් ඒ process අතරට මේ වගේ එයාලගේ security system privacies එක බලනකොට අපිට එහෙම හැක් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. නමුත් අපිට යන පැටර්න් එක අනුව අපිට ඇනලයිස් කරන්න පුළුවන් හැකියාව එයාලා දීලා තියෙනවා. ඉතින් අපිට ඇනලයිස් කරලා අපි ජයග්‍රහණය කරන්න පුළුවන් හැකියාව එයාලා දීලා තියෙනවා. නමුත් මම අර මුලින්ම කිව්වා වගේ විශේෂයෙන්ම මෙතනට වැදගත් වෙන දේ තමයි ඉවසීම සහ උනන්දුව සහ අපේ මයින්ඩ් එක. ඉතින් මයින්ඩ් එක අපේ හරියට තිබුණේ නැත්නම් ඇත්තටම මේකෙන් වින් ගන්න බෑ. ලොස්ට් වලට අවු වෙනවා. හරි. එතකොට මේ ඇප් එක පිළිබඳව මට කතා කරන්න තියෙන මෙච්චරයි. හරි. ඉතින් අපේ Aviator ඇප් එක පිළිබඳව අපිට කතා කරන්න තියෙන මෙච්චරයි. ඉතින් මේ ඇප් එක ඇත්තටම මොකද්ද මට තියෙන වාසිය, මට තියෙන විශේෂත්වය කියලා සමහරුන්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔව්. මේ ඇප් එකේ මට තියෙන ප්‍රයෝජනයක් තමයි. ඉතින් මේ ඇප් එක ඇත්තටම කිව්වොත් මම ගොඩාක් මහන්සි වෙලා සති ගණන් මහන්සි වෙලා මම මේක හදලා තියෙනවා සහ මම තනියම හදන්න බැරි වුණ අවස්ථාවලදී මම සමහරක් AI හරහා database cloud enable කරන්න මම උදව් ඉල්ලලා තියෙන උදව් අරගෙන තියෙනවා. ඉතින් ඒ හරහා මට මේ වගේ සාර්ථකව මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න හැකියාවක් ලැබුණා. ඉතින් සමහරක් cloud enable කරන්න database ගහන්න ඇත්තටම ෆෝන් එකෙන් අමාරුයි. ඉතින් මම මේ සියලු දේම කරන්නේ ෆෝන් එකෙන්. ඉතින් එතකොට මේ වගේ ගොඩාක් ලොකු ප්‍රශ්න, API සම්බන්ධ ප්‍රශ්න, මේ වගේ ප්‍රශ්න ගොඩාක් මට ඇති වුණා. ඒ ප්‍රශ්න, ඒ අභියෝගත් මට පුළුවන් විදිහට උපරිමයෙන්ම මම කරා. ඉතින් ඉස්සරහට ඒ වගේ අභියෝග මට එනවා. ඉතින් ඒ අභියෝග වලට මම මුහුණ දෙන්න සූදානම්.